පළවෙනි ගනුදෙනුව. 3.1 ලී බඩු උපකරණ මිලදීගෙන රුපියල් ලක්ෂයක් ගෙව්වා. ලී බඩු උපකරණ මිලදීගෙන රුපියල් ලක්ෂයක් ගෙවලා. එහෙනම් අන්න ගෙවීම් ජර්නලයට දාන්නේ. දැන් පළවෙනි ගනුදෙනුව යන්නේ ළමයි ගෙවීම් ජර්නලයටනේ. එහෙනම් ගෙවීම් ජර්නලය අපි දාමු. ඔන්න ගෙවීම් ජර්නලේ. ගෙවීම් ජර්නලේ දිනේ ලියනවා 3.1. දිනේ තීරුවට එනවා 3.1. වවුචර් අංකයක් දීලා නැහැ. ළමයි වවුචර් අංකය දීලා නැත්තම් මම කිව්වා දීලා නැත්තම් හොයන්න යන්න එපා. ලියන්න එපා. දීලා නැත්තම් එපා ඒක. හරි. ඊළඟට කියනවා ලී බඩු උපකරණ මිලදීගෙන රුපියල් ලක්ෂයක් ගෙව්වා. අන්න ළමයි එහෙනම් මෙතන ගැනුම් නෙමෙයි ඈ. හරි. ළමයි මේ ව්‍යාපාරයේ ලී බඩු උපකරණ විකුණන ව්‍යාපාරයක් නෙමෙයි. හරි. මේක සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරයක්. එතකොට ළමයි ලී බඩු ගන්න ස්ථාවර වත්කමක් විදියට. එයාලගේ පාවිච්චියට ගන්න වත්කමක් විදියට ගන්න. ඒ නිසා අන්න අපේ මෙතන විස්තරයේ තීරුවේ ලියන්නේ ලී බඩු කියලා. විස්තරයේ තීරුවේ අපි ලියන්නේ ලී බඩු. ඊට පස්සේ ගෙවු මුදල් තීරුවේ ලියනවා රුපියල් ලක්ෂයයි. ගෙවන ගාන ගෙවු මුදල් තීරුවේ. රුපියල් ලක්ෂයයි. ගෙවලා තියෙන ගාන ලක්ෂයයිනේ. ඒක ගෙවු මුදල් තීරුවට. ඊට පස්සේ මේක ළමයි අපි විශ්ලේෂණය කරන්න ඕනේ මේ ස්ථාවර වත්කම් මිලදී ගැනීමක්. ඒ නිසා මේ රුපියල් ලක්ෂය අපි විශ්ලේෂණය කරනවා වෙනත් තීරුවේ. වෙනත් තීරුවේ තමයි විශ්ලේෂණය කරන්නේ. රුපියල් ලක්ෂය වෙනත් තීරුවේ විශ්ලේෂණය වෙන්න ඕනේ. ඇයි ලී බඩු කියන්නේ ස්ථාවර වත්කම් මිලදී ගැනීමක්. ඒතර ස්ථාවර වත්කම් මිලදී ගන්නකොට අපි වෙනත් තීරුවේ තමයි විශ්ලේෂණය කරන්නේ. ගැනුම් නෙමෙයි ඈ. ගැනුම් මෙහෙම දාලා තියෙනවා නම් වැරදි. වැට් එකතු කරන්න දෙපා මේකට. හරි. මේ වෙළඳ භාණ්ඩ මිලදී ගැනීමක් නෙමෙයිනේ. මේ ස්ථාවර වත්කම් මිලදී ගැනීමක් නේ. මේවට කියලා නැත්තම් වැට් එකතු කරන්න යන්න එපා. කියලා තිබ්බොත් එකතු කරමු. කියලා නෑනේ මෙතන. ඒ නිසා එකතු කරන්නේ නෑ අපි. හරි.